අද 73 Avenue එකකින් ඇවිල්ලා ඉන්නේ මොරටුවේ තියෙන ආකිටෙක්චරල් ඩිසයින් ලස්සනම ලස්සන නිවසක් බලන්න. මෙම නිවස ගත්තොත් හරියටම ලොකේට් වෙලා තියෙන්නේ මේන් රෝඩ් එකට මීටර් 500ක දුරින්. ඉතින් ලොකේෂන් වයිස් ගත්තොත් ඔයාලට කාගිල්ස්, ෆුඩ් සිටි හැමදේම අපේ දුරින් තියෙන්නේ. කීල්ස් එකද, ස්කූල්ස්ද, ඒ විතරක් නෙමෙයි යුනිවර්සිටීස් හැමදේම අතේ දුරින් තියෙන ඉතාමත් කන්වීනියන්ට් ලොකේෂන් එක තමයි මෙම නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ නිවසට එන්ටර් වෙච්ච ගමන් බලා ගන්න පුළුවන් ලිවිං ඇන්ඩ් ඩයිනිං ඒරියා එක. ඒ විතරක් නෙමෙයි ස්පෙෂල්ම දේ තමයි මේ නිවසේ තියෙන මගේ වංගක පැත්තේ තියෙන මොට් ෆෝන් යූසර්ස්. ඒ විතරක් නෙමෙයි කෝට්යාඩ් එකකුත් තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙන බොක්ස් වෙන්ටිලේෂන් සිස්ටම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ නිවසේ ලිවිං ඒරියා සහ ඩයිනිං ඒරියා එකේ ඔයාලට දෙකෙන් බලා ගන්න පුළුවන් ඩබල් හයිට් සීටින්. ඉතින් ඔයාලට ගොඩාක් ස්පේෂස් ලිවිං ඒරියා එකක් විදිහට මෙම නිවස ඉතාමත් ලස්සන විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් ඇවිල්ලා ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් ඒරියා එකට. ඔයාලට ෆස්ට් ෆ්ලෝර් එකේ බලා ගන්න පුළුවන් වෙන ටීවී ලවුන්ජ් එක. එතකොට මේ මුළු නිවසම ගත්තොත් හරියටම බෙඩ්රූම්ස් 3ක් තියෙනවා, බාත්රූම්ස් 3ක් තියෙනවා, වල් ගාඩි 3000ක ඉතාමත් ලස්සන සුන්දර නිවසක් තමයි මේ. එතකොට මෙම නිවස රිදි වෙලා තියෙන්නේ තාමත් හොඳ quality standard එකකට. එතකොට bathroom fittings ගත්තොත් ඒ විතරක් නෙමෙයි pantry හැම දෙයකම warranty එකක් එක්ක තමයි මෙම නිවස ඔයාලට ලබා ගන්න පුළුවන්. එතකොට මේ මුළු නිවසම ගත්තොත් ඔයාලට complicated විදිහට නෙමෙයි මේ structure එක තියෙන්නේ. ඔයාලට මේ නිවස ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ box type modern නිවසක් විදියට. ඉතින් ඒ විතරක් නෙමෙයි main door එක ඒ විතරක් නෙමෙයි ඔයාලට windows හැමදේම මේ නිවසේ ඉදි වෙලා තියෙන්නේ jack wood වලින්. එතකොට මේ නිවසේ තියෙන windows tempered glass use කරලා තමයි මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිවස overall ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ නිවස natural light එන විදිහට තමයි මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ. overall ගත්තොත් මෙම නිවස ගොඩක්ම ideal වෙන්නේ family එකට. ඔයාලට බැලුවොත් ground floor එකේ බලා ගන්න පුළුවන් තමත් spacious living area එකක් විතරක් නෙවෙයි garden area එකක් තියෙනවා. ස්පෙෂලි ගත්තොත් location එක ගත්තොත් central location එක තමයි මෙම නිවස පිහිටලා තියෙන්නේ. කාගියස් ද කීල්ස් එතකොට main schools එතකොට hospitals universities මේ හැමදේම අපේ දුරින් තියෙන location එක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ නිවස ගැන වැඩිපුර විස්තර දැන ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන නම්බරයට call කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔයාලට තවත් මේ වගේ property tours බලන්න අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. So තවත් මේ වගේ YouTube channel එකේ තවත් YouTube video එකක් බලන්න. Stay tuned. Thanks for watching.